එන්න මගේ පුංචි යාළුවා ආරම්භයේ සිට අවසානය දක්වා ඒ සිට ඉසත් දක්වා ගමනක්. සෑම අකුරකටම බෙදා ගැනීමට ජීවියෙක් සිටි සසඳන්නට බැරි තරම් විනෝදයක් සහ අරුම පුදුම දේ සමග. ඒ යනු දත් සහිත සිනහවක් සහිත කිඹුලා සඳහාය ස්නැප් කිරීම සහ පිහිනීම ජලය ආරම්භ වන ස්ථානය. බී යනු වලසා සඳහාය ඉතා විශාල හා ශක්තිමත් දවස පුරා වනාන්තරයේ සැරිසරන. සී යනු එළදෙන සඳහාය පිදුරු කමින්. දවාලේ විවේකයේදී මෘදු ලෙස මුමුණමින්. දී යනු ඉතා ඉහළට පනින ඩොල්ෆින් සඳහාය අහස යට රළ මත නටමින්. ඊ යනු පැද්දෙන කඳක් සහිත අලියෙකු සඳහාය මෘදු යෝධයෙක් එයගෙන එන වනාන්තරය. එෆ් යනු දක්ෂ හා කපටි නරියා සඳහාය. ඔබ ගමන් කරන විට පඳුරු වල සැඟවී සිටි. ජී යනු ජිරාෆ් සඳහාය ඉතා උස හා උතුම් දිගු බෙල්ලක් සහිත ස්ථාවරයක් සහිතව කොළ කරා ළඟා වේ. එච් යනු හිපෝ සඳහාය ඔවුන් සෙල්ලම් කරන ගංගාවල අවව සහිත දිනයක ජලයේ සිසිල් වීම. ඒ යනු ඉගුවානා සඳහාය කොළ පැහැති සහ සිනිඳුවයි හිරු එළියේ ස්නානය කිරීම අද්විතීය පෙනුමක්. ජේ යනු ජගුවා සඳහාය ලප සහ ශක්තිමත් දවස පුරා වනාන්තර හරහා ගමන් කිරීම. කේ යනු කැන්ගරු සඳහාය බෙදා ගැනීමට මල්ලක් සමග සැලකිල්ලකින් තොරව එහා මෙහා පැනීම. එල් යනු සිංහයා සඳහාය රාජකීය කේශරයක් සහිත වනාන්තරයේ රජ ආඩම්බර සහ හීලෑ නොකළ. එම් යනු ගස්වල පැද්දෙන වඳුරා සඳහාය සුලභ සමග හයෙන් කතා කරයි. එන් යනු නිව් සඳහාය කුඩා හා ලැජ්ජාශීලී තෙත්බිම් පිහිටා ඇති තැන්වල බඩගායයි. ඔය යනු පැස්බරා සඳහාය විශාල හා නිර්භීත ඉතා වේගයෙන් දුවන. දැකීමට දසුනකි. පී යනු පෙන්ගුයින් සඳහාය ඉතා පිළිවෙලට ටක්සෙඩෝවකින් පාද සඳහා ෆ්ලිපර් සමග අයිස් මත ඇවිදිමින්. කිව් යනු වටුවන් සඳහාය කුඩා හා ඉක්මන් උස තනකොළවල ඔවුන් බොහෝ විට පියාසර කරන තැන. ආර් යනු රයිනෝසිරස් සඳහාය ශක්තිමත් සහ දැඩි විශාල අං සහ රළු සමක් ඇති. එස් යනු සර්පයා සඳහාය අසල ලිස්සායයි මෘදු ලෙස ഘോഷා කරයි නමුත් ඔබ බිය නොවන්න. ටී යනු කැස්බෑවා සඳහාය මන්දගාමී සහ ස්ථාවර සැමවිටම සූදානම් සහ සැමවිටම සූදානම්. යූ යනු උල්කාපාත සහ කුඩා සාගරය හරහා පෙරලීම. සැමට පුදුමයකි. වී යනු ගිජුලිහිනියා සඳහාය ඉතා ඉහළට නැගී යයි අහසේ රවුම් ලෙස දිලිසෙනවා. W යනු වෘකයා සඳහාය රාත්‍රියේ කෑගසනවා සඳ එළිය යටතේ තම රැළ කැඳවීම. එක්ස් යනු ලේනෙකු වැනි මිතුරෙකු වන සෙරස් සඳහාය. දවාලේ අවසානය දක්වා එහා මෙහා දුවනවා. වයි යනු යක් සඳහාය රළු කබායක් සමග සීතල සුළං පාවෙන කඳුකරයේ ජීවත් වීම. ඉසඩ් යනු සීබ්‍රා සඳහාය කළු සහ සුදු ඉරි සහිත රංචු වශයෙන් පැනීම සුන්දර දසුනක්. දැන් අපි ඔවුන්ව මුණගැහිලා තියෙනවා. ඒ සිට ඉසඩ් දක්වා ඇසට පෙනෙන තාක් දුරට සතුන්. සොබාදහමේ මායාවවල් සහ නිදහස්